සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම විකෘතිකයින් සම්බන්ධයෙන්. පෙර වැඩසටහන් කීපයකදීම අහවලා තිබුණා කාගේ බණද අහන්න ඕනේ කියලා. අපි හඳුනාගත් ධර්ම විකෘතිකයින්ගේ නාම ලේඛනයක් අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මෙන්න මේ අයගේ බණ අහන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඔබ තේරුම් ගත යුතුයි මේ කියන්නේ ත්‍රිපිටකානුගත ධර්මයක්ද කියන කතාව. ප්‍රධානම පළවෙනි දේ තමයි මහමෙවුනා අසපුව. නැත්තම් මග වැහුණාව කියලා අපි කියනවා. ඔන්න මහමෙවුනාවට සම්බන්ධ පිරිසගේ ධර්ම දේශනා. ඊළඟට මීවන පලානේ සිරි ධම්මාලංකාර. වහරක අබේරතන අලංකාර. හාන්දපාංගොඩ නිවාතාප. වලස් මුල්ලේ අබය. රතුපැස් කැටියේ විමුක්ති රතන. බත්තර මුල්ලේ අමාදස්සන. පොල්ගහවෙල වොස්සක ධම්ම. දිමුල් කුඹුරේ උද්දිත රතනාලංකාර. බුද්ධෝත්පාද ආර්යා කියලා කියාගෙන ඉන්න මාපලගම සුසීල වංශ. පිටිදුවේ සිරි ධම්ම. තිත්තගල්ලේ ආනන්ද සිරි බෝතලේ අරිය විමුක්ති. මීවන පලානේගේ කණ්ඩායමේ. හංවැල්ලේ මේදංකර. වීරපුර සිරි විජය විමුක්ති. තොටගමුවේ රේවත. කිරුළපන භද්‍රානන්ද වහරක කණ්ඩායමේ. බෝපිටියේ සුමංගල මීවන පලානේ කණ්ඩායමේ. නිවන් දකිමු කියලා එන කණ්ඩායම. නක්කාවත්තේ බුද්ධ පරායන. අරකාවිල දුතානන්ද ධර්මය යොබයි නිවාතාපගේ කණ්ඩායමේ. දොඩංගොඩ ධම්මජීව. සූර්යවැව පඤ්ඤාරතන. අවිස්සාවේල්ලේ පියරතන වහරක කණ්ඩායමේ. අබේපුර මහින්ද සිරි වහරක කණ්ඩායමේ. ගංගොඩවිල ධම්මානන්ද වහරක. දීගොඩ ධම්මදස්සි වහරක කණ්ඩායම. නුවරගල බුද්ධ සිරි වහරක කණ්ඩායමේ. පොල්වත්තේ ධම්ම දක්කින වහරක කණ්ඩායමේ. වලල්ලාවිට මුදිත වංශ වහරක කණ්ඩායම. හුණුමුල්ලේ අත්තදස්සි වහරක. සේනපුර පඤ්ඤාසාර වහරක. කඩදර ජයානන්ද වහරක කණ්ඩායමේ. ගිරාඹේ අනුරුද්ධ වහරක කණ්ඩායමේ. කිවුල් දෙනියේ විජිතානන්ද වහරක කණ්ඩායමේ. බණ්ඩාරවෙල වංගීස. ගල්ගමුවේ ධම්මදස්සි. පදාවානේ අනුත්තර වහරක කණ්ඩායමේ. දොඩංගොඩ ධම්මජීව වහරක කණ්ඩායමේ. යටිනුවර ධම්මරතන. ධම්ම මුදිතා සිල් මාතාව කියලා ඉන්නවා මීවල පලානේ කණ්ඩායමේ. අම්පාරේ සිරි විමල මීවල පලානේ කණ්ඩායමේ. දිමුල් කැටියේ විමුක්ති රතන ඒත් මීවල පලානේ. වලස් මුල්ලේ අස්සජී මහරගම මෙත්තාරාම. අලංකාරයේ ධම්ම සම්බුද්ධ. දිමුල් කුඹුරේ සිබූති. මුරුතමුරේ ධම්මින්ද. බොරැල්ලේ සිරිසුමන. සිරිපාඩවිය අරණ ධම්ම කියලා තව කෙනෙක් ඉන්නවා. බණ්ඩාරවෙල මෙත්තානන්ද. කොළොන්නාවේ ශාසන රතන. බලහරුවේ ධම්මවංශ. දික්කාපිටියේ ධම්මානන්ද. ගිනිගත් හේනේ සුධීරානන්ද. හොරෝපතානේ සංඝානන්ද. නුගතලාවේ චන්දානන්ද. මහා උල්පත සුදස්සි. කරන්දෙනියේ සෝබිත. තනමල්විල සුදස්සි. පොරවගම විමල වංශ. කිරිගල් හේනේ අත්තදස්සි. දඹදණ්ඩාරේ පියදස්සි. රඹුක්කැටිය උපතිස්ස. මාපලානේ අරිය ධම්ම. මිදෙල් මුල්ලේ ධම්මදස්සි. පුවක් අත්තාවල විජිත. බලපිටියේ ධම්ම සමාධි. මාකඳුරේ සීවලි. මණ්ඩකන්දේ සුසීම. පහළමානානේ රාහුල. සියඹලා බූලේ ඥානාලෝක. නෙළුගොල්ලේ නන්දරතන. සිත්තරගොඩ ජිනරතන. මාලවේ ධම්ම විමුත්තා. චිත්‍රා සිල් මාතාව. ගයනි රණසිංහ. මීවන පලානේ චන්දන සිරිවර්ධන. රජිත දිසානායක. ජගත් විදානපතිරණ වහරක කණ්ඩායමේ. දෙහිවල සුනන්ද. කැකිරාවේ සුදස්සන. දිවිතුරේ සුනීත. උරුගමේ චන්දකිත්ති. මහමෙවුනාවෙන් ආපු කෙනෙක් මේ උරුගමේ චන්දකිත්ති. මාළමේ ධම්මනිපුණ. විශ්වබුද්ධ අරණ ධම්ම. අලුත්ගම ඥානවීර නිහඬාරණ නමින් කරගෙන යන්නේ. උඩුමුල්ලේ මෛත්‍රී නිහඬාරණ. මහින්ද කොඩිතුවක්කු. අගලවත්තේ සුසීමා. අසංක ප්‍රදීප් බණ්ඩාර. ධම්මදින්නා. නිරපේක්ෂත්වයේ මග එහෙම නැත්නම් වහරක කණ්ඩායමේ. අරහත් උපාසක අරණ ධම්ම. එනසාල් බැද්දේ විමල වහරක කණ්ඩායමේ. ගාමිණී අබේ වහරක කණ්ඩායමේ. මහනුවර වජිරබුද්ධි. බෝයගනේ ධම්මමෙත්තා මීවන පලානේ කණ්ඩායමේ. තව මේ නම් 97ක් මම මුලින් කිව්වා 100 ගාණක් විතර ඉන්නවා කියලා. මේකේ තවත් පිරිසක්. මීට අමතර තවත් කණ්ඩායම් ඉන්නවා. ඒ ගැන අපි දිගින් දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව තමයි මේ අය මේ කරගෙන යන ධර්ම විකෘතිය තුල මිනිස්සු නිරයගාමී වෙනවා. ගොඩක් දෙනෙකුට ගැටලුවක් තිබුණා. මහමෙවුනාව කියලා කිව්වහම අපි මහමෙවුනාව කියන නම භාවිතා නොකිරීම සම්බන්ධයෙන් මග වැහුණාව කියලා කිව්ව නිසා. බයට නෙමෙයි එහෙම කියන්නේ. මහමෙවුනාව කියලා කියන්නේ රුවන්වැලි සෑරජානන් වහන්සේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩ ඉන්න භූමියට නම. ඒ භූමිය අපවිත්‍ර කරන්න ඒකේ නම අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අපේ විරෝධයක් තියෙනවා. ඒ පුණ්‍ය භූමිය අවභාවිතා කිරීම පළවෙනිම කාරණය. පටන් ගත්තේ එතනින්. ඊළඟට ධර්මයේ යම් කොටස් ප්‍රතික්ෂේප කිරීම. ඊළඟ කාරණය සම්බුද්ධ ප්‍රතිමා වහන්සේලා විකෘති කිරීම. සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරනකොට අතීතයේ පටන් පැවතිච්ච ක්‍රමයක් තියෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. මේක නාරි ලාලිත්‍යයක් නෙවෙයි. නාරි රූප නෙවෙයිනේ බුද්ධ ප්‍රතිමා කියලා කියන්නේ. බුද්ධ ප්‍රතිමාවක් කියලා කියන්නේ ඒකේ නිසි ගෞරවය දෙන්න බැයි නම් ඒක නොකරලා යුතුයි. මොකද නාරි ලාලිත්‍ය ඔබවලා මිනිස්සු ඇදගන්න උපක්‍රම කරනවා කියලා කියන්නේම එතන තියෙන්නේ විකෘතිය. ඊළඟට මේ බුද්ධ ශාසනය ලෞතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ වෙන කාගේවත් නෙවෙයි. ඒක හොඳට තේරුම් ගත යුතු වෙනවා. අනිත් කාරණේ තමයි මේ වෙනකොට කිරිබත්ගොඩ ඥානානන්දගේ ශ්‍රාවකව ටිකක් හදාගෙන ඉවරයි. කිරිබත්ගොඩ ඥානානන්දගේ ශාසනයක් නැහැ. ශාසනයේ තියෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ. කිරිබත්ගොඩ ඥානානන්ද
බුදු වුණා නම් අන්න එහෙම ශාසනයක් තියෙන්න පුළුවන්. ඒක නිසා ඊළඟ විකෘතිය මේක. ඊළඟ කාරණය. ලෞතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2500ක් යනකම් මේ ශාසනයේ ශාස්ත්‍රූන් වහන්සේ වුණේ ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේ. ඒක මහායානයටත් එහෙමයි තේරවාදයටත් එහෙමයි. ඒක වෙනසක් සිද්ධ වුණේ නැහැ. ඔබ චීනයට ගියත්, ජපානයට ගියත්, තායිලන්තයට ගියත්, බුරුමයට ගියත්, ලංකාවේ හිටියත් හැමතැනකම තිබුණේ ලෞතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිමා පමණයි. උන්වහන්සේට තමයි ගරුත්වය දැක්වේ. හැබැයි පසු කාලීනව මෑත කාලේ, ඊටා මෑත කාලේ හදන්න පටන් ගත්තා වෙනමම ක්‍රමවේදයක්. ශාස්ත්‍රූන් වහන්සේ මග ඇරලා එක එක හාමුදුරුවරුන්ට මෙහෙණින් වහන්සේලාට වඳින ක්‍රමයක් හදන්න පටන් ගත්තා. ඒක පටන් ගත්තෙම ඔය මග වැහුණා වෙන්නේ. යසෝදරා වන්දනා, රාහුල වන්දනා, ආනන්ද වන්දනා, කාශ්‍යප වන්දනා, සාරිපුත්ත වන්දනා, මොග්ගල්ලාන වන්දනා කියලා අමුතු ඒවා හැදුවා. එතනම පින්වත්නි ශාසනය දෙකඩ කිරීමක් නේ තියෙන්නේ. අර දේවදත්ත හාමුදුරුවෝ කරපු ටිකම ඒකයි අපි කිව්වේ. වර්තමාන දේවදත්ත නිකායේ තමයි මග වැහුණාව කියලා කියන්නේ කියලා. මොකද යසෝදරා මහරහතන් වහන්සේගේ එහෙම නැත්නම් බද්දකච්චායනා මහරහතන් වහන්සේගේ එහෙම නැත්නම් ප්‍රජාපති ගෞතමී මහරහතන් වහන්සේගේ ශාසනයක් කියලා එකක් ලෝකෙ නැහැ. තියෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනය. ඒ සම්මා සම්බුද්ධ ශාසනයේ තානාන්තරලාභී මහරහතන් වහන්සේලා වැඩ හිටියා. උන්වහන්සේලා මහා සංඝරත්නය නමින් අපි වන්දනාමානයට පාත්‍ර කරගෙන තිබෙනවා. ඒක සංඝරත්නය. එතන සංඝරත්නය නාමයෙන් වැඩ ඉන්නේ රාහුල මහරහතන් වහන්සේද, සීවලී මහරහතන් වහන්සේද, මහා කාශ්‍යප මහරහතන් වහන්සේද, බද්දකච්චායන මහරහතන් වහන්සේද, උත්පලවන්නා මහරහතන් වහන්සේද කියලා නැහැ. සියලු මහරහතන් වහන්සේලා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය කියලා එකක් විතරයි මේ ශාසනයේ තිබුණේ. හැබැයි අද වෙනකොට මග වැහුණාවෙන් හදලා තියෙනවා යසෝදරා ශාසනයක් වෙනම, ආනන්ද ශාසනයක් වෙනම එහෙම හදන්න හදනවා. වෙනම පිළිම හදලා වෙනම වන්දනා කරලා මේ කරන්නේ විකාරයක්. මේක ශාසන විකෘතියක්. ශාසන විරෝධී කටයුත්තක්. ඔබ හිතන්න මේ පිළිම ඇතම් වෙලාවට හදන්නේ මේ දෙසපු එහෙම නැත්නම් මග වැහුණාවේ ඉන්න උන්නාන්සෙලමයි. ධර්මයේ විනයේ සඳහන් වෙනවා භික්ෂුවක් නොකල යුතු දේවල්. ලෞතර තථාගත භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ හිටිය නම් ඉස්සෙල්ලාම නින්දා කරන්නේ මග වැහුණාවට. ඉස්සෙල්ලාම නින්දා කරන්නේ මග වැහුණාවට. දේවදත්ත ගණයට යන මහ විශාල විකෘතියක් මේ පිරිස කරගෙන යන්නේ. ඒකයි මේ ගැන කතා කරන්නේ. මේක ඔබ තේරුම් ගත යුතු වෙනවා. ඒකට හේතුව තමයි අපිට මේ මග වැහුණාවත් එක්ක අර්බුදයක් නැහැ. ඒ අය විඳින සැප පහසුකම් ගැන ඉරිසියාවක් උහකකමක් නිසා මේ කතා කරනවා නෙවෙයි. සැප විඳලා දුගතිය වැටෙන එක දුගතිය වැටෙයි. ඒක ගැන අපිට ගැටලුවකුත් නැහැ. අපි කතා කරන්නේ මෙතෙන්ට තව කෙනෙක් හරි යොමු වෙලා එක මිනිසෙක් හරි නිර්පරාදේ මේ මිත්‍යා දෘෂ්ටි ගත වෙන එක ගැනයි අපි කතා කරන්නේ. අන්න ඒක ඔබ පළමුවෙන් තේරුම් ගත යුතු වෙනවා. මෙතන තියෙන ඉරිසියාවක් හරි ශාසන ભેදයක් හරි නෙවෙයි. මේ අය නිවැරදි මාවතට දැන් අවුරුදු 20ක් 30ක් තිස්සේ මේ කරන විකෘතිය තුල මේ අය නිවැරදි මාවතට එන්නේ නැහැ. තවත් මිනිස්සු නිරයගාමී කරවනවා. අන්න ඒක නිසායි මේ ගැන කතා කරන්නේ. වහරක කණ්ඩායම, මීවන පලානේ කණ්ඩායම, පිටිදුවේ සිරිදම්මගේ කණ්ඩායම, වලස්මුල්ලේ අබේගේ කණ්ඩායම මේ කොහොම කතා කරත් ප්‍රධාන කණ්ඩායම් තුනයි මේකේ තියෙන්නේ. එකක් මග වැහුණාවේ කණ්ඩායම, ඊළඟ කණ්ඩායම පිටිදුවේ කණ්ඩායම, ඊළඟ කණ්ඩායම වහරක කණ්ඩායම. මේ කණ්ඩායම් තුන තුල තමයි මේ පැවිද්දන් 1500ක් 2000ක් ඒකරාශී වෙලා මේ කරන විනාශය කරන්නේ. ශාසනය නාමයෙන් පැවිදි වෙච්ච ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නේ නැද්දී මේ මිත්‍යා දෘෂ්ටි පස්සේ තමයි මිනිස්සු යන්නේ, මිනිස්සු වැටෙන්නේ මේ වලට. අන්න ඒක නිසායි මේ ගැන කතා කරන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.